රයිට් ඉතින් ඔන්න අද මම කතා කරන්නේ AliExpress එකේ රුපියල් 9000ට 10000ට ගන්න පුළුවන් ලැප්ටොප් එකේ රිවිව් එකක්. මේක RAM එක 16GB තියෙනවා කියනවා. ඊට අමතරව ස්ටෝරේජ් එක 1TB 512 දෙක අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. රයිට් මම මුලින්ම ඕඩර්ස් වලට යන්න. ඊට පස්සේ පහළට આવොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන මම ඕඩර් කරපු ලැප් එක 14.1 inch ultra slim laptop මේක කියලා තියෙනවා 16GB RAM 2TB SSD කියලා. මම ඕඩර් කරේ 16GB 512 කියන ලැප් එක තමයි ඕඩර් කරේ. එතකොට මෙතනදී ටෝටල් එක කියලා ගිහිල්ලා මෙතන බැලුවාම බැලුවොත් සාමාන්‍ය රුපියල් 12000ක් විතර වගේ තමයි වෙන්නේ. එතකොට මම මේක ඕඩර් එක දැම්මා. දැම්මට පස්සේ මට ඇත්තටම ගෙදරට ලැප්ටොප් එකක් වෙනුවට ආවේ ලැප්ටොප් පවුච් එක. කියන අර ලැප්ටොප් ගන්න පොඩි රෙදි බෑග් එකක් තියෙන රෙද්දෙන් හදපු අන්න ඒ වගේ බෑග් එකක් තමයි රුපියල් 12000 ගන්නට ආවේ. නයිස්. ඒක නම් සාමාන්‍ය රුපියල් 1200කට විතර ගන්න පුළුවන් බෑග් ගන්න. එතකොට ඒක තමයි ආවේ. එතකොට ඔයාලත් මේකට රැවටෙන්න එපා. මම මේකේ සම්පූර්ණ ඉන් ඩීටේල් ප්‍රූව් කරලා පෙන්නන්නම්. මේකට දැන් බලන්න එක්සාම්පල් එකක් විදිහට මම මේ ස්ටෝර් එකට ගියාම මම බලන්න දැන් පේනවනේ something went wrong. ඒ කියන්නේ ඒ sellers උත් නෑ මේක ඇතුලේ. ඊට අමතරව ප්‍රොඩක්ට් එකට ගියාම මම බලන ප්‍රොඩක්ට් එකත් not found කියලා වැටෙන්නේ. දැක්කයි? මේ the sorry page you request cannot be found. ඒ කියන්නේ මේ page එකත් නෑ. ඒ කියන්නේ ඒකත් අයින් කරලා AliExpress එකෙන්. ඒ කියන්නේ මෙයාලා මේ fake sellersලා. ඒ කියන්නේ මේ බොරු products දාලා අපෙන් සල්ලි ගන්නවා. ඒ නිසා මේ හදිසිය දැන් හිතන්න කවුරුද දන්නේ නැතුව රීෆන්ඩ් එකක් කරගන්න බැරි කෙනෙක් වුණොත් අපරාධයක් සම්පූර්ණ යාට රුපියල් 12000ක් නැති වෙනවා. ඒකයි මම මේ වීඩියෝ කරන්නේ මේන්ම රීසන් එක. අනිත් දේ මම මුලින්ම ටෙස්ට් කරා. ඇත්තටම මේක ටෙස්ට් කරලා තමයි ඔයාලටත් මම මේක ෂෙයා කරන්නේ. ඊට අමතරව ගත්තට පස්සේ තව තියෙනවා මේ ලැප්ටොප්ස් මම දැක්කා. ඔයාලා බලන්න නිකන් මේ AliExpress එකේ මම මේ ලැප් එක තියෙනවා. ඔයාලා බලන්න නිකන් ප්‍රැක්ටිකලි හිතලා බලන්න මේ 12GB RAM 512 SSD එකක් රුපියල් 60000යි. එතකොට හිතන්න මේක ගත්තාම මේ බ්‍රෑන්ඩ් නිව් ලැප් එකක්. මේ ගානට සාමාන්‍ය 12GB RAM තියෙන එකක් ගන්න බෑ. නිකන් එක්සැම්පල් මේ රිවිව්ස් බලන්න තනිකර මේ රිවිව්ස් ගත්තාම මේවට කියන්නේ ෆේක් රිවිව්ස්. ඒ කියන්නේ මේ රිවියස් ඇත්තේ වනේ මේ බාන් ප්‍රොෆයිල් පික්චර්ස් උත් නැහැ නිකන් ඇනොනිමස් විදිහට ඔක්කොම බොරු. හරිද? එක්සැම්පල් මේක වැඩි ඕන අපිට කෙලින්ම ටෙස්ට් කරන්න පුළුවන් මේ රිවිව් එක. මෙන්න මේ ලැප් එකේ. හරිද? මේ ලැප් එක දැන් 65000ක් කියන්නේ 12GB 256. මුලින්ම බලන්න මෙතන තියෙන්නේ එකක් තියෙනවා 4GB 64GB එකක් RAM එක 4 වෙන. අනිත් එක RAM එක 12 සහ අනිත් එක RAM එක 6. හැබැයි දැන් මේ රිවිව්ස් වලට ගියාම ඔයා බලන්න අර කලින් විදියම තමයි super so happy අරකයි මේකයි කියලා දාලා තිනවා. හැබැයි දැන් මම නිකන් එක්සැම්පල් එකකට මේ රිවිව් එකට ගිහිල්ලා මේ දාලා දෙන ෆොටෝස් පවා තනිකර ෆේක් නේ. ඔන්න මේ ලැප් එකේ ෆොටෝ එක බලද්දි මෙන්න මෙතන හොඳට බලන්න මෙතන තියෙන කීයද RAM එක 8GB කියලා. මට මේක zoom කරද්දි ඔයාලට මම හිතන්නේ blur වෙලා පේන්නේ නැති 8GB RAM එක 7.45 usable 8GB. එතකොට දැන් බලන්න මෙන්න මෙතන මේ දාලා තියෙන description එකේ 8GB තියෙන RAM එකක්වත් තියෙනවද? එතනින් මේ අයිඩියා ගන්න මේ තනිකර මේ හැම එකක්ම තනිකර fake රිවියස් තමයි මේ තියෙන්නේ. තනිකර මේ රැවටීමක් මේ වගේ ප්‍රොඩක්ට්ස් වලට නම් අහු වෙන්න එපා. අපරාධයක්. මම හිතනවා ඔයාලට අද මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඔයත් හිතන් හිටනම් AliExpress එකෙන් රුපියල් 10000ට 12000ට මේ වගේ 20 30000ට අලුත් ලැප් එකක් ගන්න ඊට වඩා හොඳයි ලංකාවේ පරණ ලැප්ටොප් එකක් ගන්නවා. මොකද අන්තිමට ඔයාලට සල්ලිත් නැහැ. අපරාධය සහ කාලයත් අපරාධය. මොකද මාසයක් විතර බලාගෙන ඉන්නවා ලැප් එක ඊයේ කියලා. මමත් එහෙම තමයි ටෙස්ට් කරන්න බලන් හිටියා. අන්තිමට හම්බුනේ ලැප්ටොප් බෑග් එකක්. ඒ නිසා ඔයාලත් මේ වගේ ප්‍රොඩක්ට්ස් වලට අහු වෙන්න එපා. මම හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඔයාලා තාමත් සඳුරු ටෙක්වයිස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. තව මේ වගේ අලුත් වීඩියෝස් වලින් නැවතත් හමු වෙමු.